නිමල් සහ සුනිල්. නිමල් කියන්නේ ලොකු අයියා. එයාට සල්ලි තියෙනවා, බලය තියෙනවා. සුනිල් කියන්නේ පොඩි මල්ලි. එයා අහිංසකයි. එයා ජීවත් වුණේ තාත්තා හදපු පරණ මහගෙදර. නිමල්ට ඕන වුණා මහගෙදර විකුණලා බිල්ඩිමක් ගහන්න. නිමල් උසාවි ගියා. පොලිසිය ගියා. අන්තිමට මල්ලිව පාරට ඇදලා දාලා මහගෙදර වටේට ලොකු තාප්පයක් බැන්දා. සුනිල් අඬා අයියා ළඟ වැඳලා කිව්වා අයියේ මට යන්න තැනක් නැහැ. මම කොහොමද මගේ දරුවෝ එක්ක පාරේ ඉන්නේ කියලා. ඒත් නිමල් මල්ලිගේ මූණට දොර වැහුවා. කාලය ගෙවුණා. අවුරුදු 2කට පස්සේ නිමල්ට ලොකු ලෙඩක් හැදුනා. වකුගඩු දෙකම නරක් වෙලා නිමල්ගේ සල්ලි වලටවත් බලයටවත් වකුගඩුවක් හොයාගන්න බැරි වුණා. නිමල්ගේ සල්ලි වලට ලං වෙලා හිටපු යාළුවෝ නෑදෑයෝ ඔක්කොම මගහැරියා. දොස්තරලා කිව්වා තව දවස් 2යි. ගැලපෙන ඩෝන කෙනෙක් නැත්තම් නිමල්ව බේරගන්න බෑ කියලා. නිමල් මරණ මංචකයේ ඉඳන් තමන්ගේ පව් පළදෙන හැටි බලන් හිටියා. එතකොට දොස්තර කෙනෙක් දුවගෙන ආවා. නිමල් මහත්තයා පුදුම වැඩක් වුණා. නින්නාමේ කෙනෙක් කැමති වුණා එයාගේ වකුගඩුවක් දෙන්න. අපි ඉක්මනටම ඔපරේෂන් එක කරමු. සත්කම සාර්ථක වුණා. නිමල්ට සිහිය ආවා. නිමල් ඇහුවා කවුද ડોක්ටර් මාව බේරගත්තේ? මම එයාට මගේ සේරම සල්ලි දෙනවා. දොස්තර නිමල්ගේ අතට ලියුමක් දුන්නා. ඒ කෙනා සල්ලි එපා කිව්වා. මේ ලියුම දෙන්න කිව්වා. නිමල් ලියුම කියෙව්වා. ලොකු අයියා මාව ගෙදරින් එළියට දැම්මට මට අයියව මගේ හිතෙන් එළියට දාන්න බෑ. අයියා මගේ ඉඩම් කෑල්ල ගත්තට කමක් නෑ. ඒත් මට බෑ මගේ අයියව මැරනවා බලන් ඉන්න. මම දුප්පත් වෙන්නේ නැති අයියේ. ඒත් මගේ ලිය දුප්පත් නෑ. දැන් අයියා ජීවත් වෙන්නේ මගේ වකුගඩුවෙන්. අඩුම තරමේ අයියාගේ ඇඟ ඇතුලේ හරි අපි දෙන්න එකට ඉන්නවා නේද? ඒ මට ඇති අයියේ. බුදු සරණයි අයියේ. මීට අයියා එළවපු පොඩි මල්ලි. නිමල් එදා ඒ ස්පිරිතාලේ ඇඳුට පපුව පැලෙන්න අඬන්න ගත්තා. එයාට තේරුණා එයා පවුන් ගානක් තාප්ප බැන්දට එයාගේ ජීවිතේ බේරගත්තේ ඒ තාප්පෙන් එහා පැත්තේ හිටපු සහෝදරකම කියලා. ඒ නිසා හිතන්න ඉඩම් කෑලි ගෙවල් දොරවල් අපි මරණම දාලා යන දේවල්. නඩුවක් දිනලා සහෝදරයෙක් පරද්දනවට වඩා වර්චස් එකක් පරාජය වෙලා